ලංකාවේ තියෙන සියලුම දුරකථන ගත්තම මිලියන 29.3ක් විතර තියෙනවා කියලා. ඒකට සාමාන්‍ය කමර්ෂල් රේට් එකේ 740ක මුදලක් එකතු කරලා හැදුවත් සාමාන්‍යයෙන් මිලියන 12ක විතර මුදලක් තමයි එන්නේ යන වියදම විදියට. ලක්ෂ 980ක් කියන ඉලක්කම කොහෙන්ද මෙතුමිය අරන් තියෙන්නේ? ඔබ ඒ 980 කියන ඉලක්කමත් එක්ක 100%ක් ඉන්නවද? නෑ මම හිතන්නේ මොකක් කරේ ප්‍රශ්නයක් තියෙනවා. එකක් අය කිව්වේ සමාජ මාධ්‍ය සංසරණ වුණා කියන එකක් තමයි. සමාජ මාධ්‍ය සංසරණය වෙන ඒවා වේදිකාවේ ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට කියන්න බෑනේ. ප්‍රශ්නයක් තියෙනවනේ. ඒක නිසා මේ ප්‍රකාශය කියන්නේ ලක්ෂ 980ද ලක්ෂ 120ද කියන එක මම දන්නේ නෑ. නෑ මෙතන තියෙන ප්‍රශ්නයම තමයි මාලිමා ආණ්ඩුවට අපි විවෘතව කතා කරද්දී තියෙනවා ලොකු චෝදනාවක් බොරු කියනවා කියලා. මේ වගේ ප්‍රකාශ සමාජ මාධ්‍ය මම දැක්ක හින්දා කිව්වා. එහෙම නැත්තම් මම මේක හිතලා කිව්වා වගේ වෑන් මේ ඒව සනාත වෙනවානේ බොරු කියනවා කියලා. දැන් ඔබ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට ඒ 980ත් එක්ක නෑ. එතන හිතන එකක් කැමැති තැනක් කියන එකක් අපි ජාතික ජනබලට මේකේ. ඇත්තට මගේ අතේ මේ වෙලාවේ තිබ්බනම් ඒකේ ඇත්ත ඉලක්කම ඒක 0 හරි කීය හරි. ඒතර මේ බොරු ඉලක්කමක් ඇයි කියන්නේ කියලා මම කියනවා. මම දන්නේ නැහැ ඒක මොකද්ද එතන උනේ කියන එක. ඇත්තටම අපේ එක മന്ത്രിවරයෙක් අතින් ප්‍රකාශයටපත් වුණා අර ඩොලර් මිලියන 20 කතාවක්. ඔව්. ඒ වෙලාවේ පෞද්ගල මාධ්‍ය අපි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හැටියට අපි ඒක ඇවිල්ලා මහ බැංකුව වාර්තා ඇසුරෙන් අපි කිව්වා මෙන්න එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ. මේක තමයි ඇත්ත ගාන. හැබැයි ඒකත් කියන්නේ මම මේක ඇහුවා. ඔබ කියනවා වැරද්දක් වෙලා තියෙනවා නම් මේක තමයි හරි ඉලක්කම මේ ටික හරි එක කියලා පිළිගන්න කියලා. හැබැයි අර විනෝදෙටද බොරු කියන්නේ. ඇයි එහෙම බොරු කියන්නේ? අපි ඇත්තටම විශේෂයෙන්ම මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ආපු කණ්ඩායමක්. දැන් නොවෙනස් නේ. අපේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ආපු කණ්ඩායමක් හැටියට අපි කියන දේවල් පිළිබඳව සාමාන්‍ය ප්‍රමාණයට වඩා වගකීමක් ගන්නට ඕන. පැහැදිලිද? ඒක අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම 159ම ඒ වගකීම වගවීම තිබේ කියන එක තමයි ජනාධිපතිවරයා ගෙත් බලාපොරොත්තුව සහ අපි ඔක්කොම එහෙම තමයි හිතන්නේ. ඒ නිසා මේ වෙන අතපසුවීම් හරි අඩුපාඩු හරි ඒ සියලු දේවල් විසින් යම් හානියක් කරනවනේ. අතපසුවීම අඩුපාඩු වලට වඩා මේවා සිතාමතාකට බොරු කියන සචේතනිකව අචේතනිකව කියන ඕනම දෙයකින් මේක වෙනවා. හරිද? ඒ නිසා එක ඒ වෙච්ච මොන හරි වෙන අඩුපාඩුකම් බාර නොගෙන අපි ඕනේ නැහැ. ඔබ පෙන්වා දෙන ඒවා සමහර වෙච්ච දේවල් අපි නිවැරදි කරගන්න උපරිම උත්සාහ කරමින් ඉන්නවා. එතකොට මම කියන්නේ අපි කවුරුවත් මොකද බිලියන 5.999ක් තිබ්බ තැනක් මිලියන 25ත් එක පැටලෙන්න බෑනේ. ඒක පැටලෙන්න බෑ තාර්කික. මිලියන 25 ඉඳන් බිලියන 6.3කට ගේන්න මේ මාස 6කින්. එහෙම කරන්න බෑනේ. එහෙම කරන්න බෑ. ඒ නිසා දැන් මොකද්ද දැන් පක්ෂයක් අපි ගත්තම ජාතික ජනබලවේගය විශ්වාස කරන දැඩි ලෙස මෙවැනි දේවල් සම්බන්ධයෙන් අභ්‍යන්තර විනයක් තියෙන පක්ෂයක් විදියට ජනතාව ඒකයි අලුත් දේශපාලන සංස්කෘතියකට ওই පක්ෂය විශ්වාස කරේ. දැන් මොකද්ද ගත්ත පියවර මේ බොරුනේ කියන්නේ? මොකද්ද කතා කරේ? මේ හැම කරුණකදීම අපි පක්ෂයක් හැටියට කණ්ඩායමක් හැටියට මම අඩුපාඩු සංවිධායක හැටියට බොහොම වගකීමෙන් කියනකොට මැදිහත් වෙනවා. මේවා නිකන් අපි ඔහේ අතාරෙලා තියන්නේ නැහැ. ඒ හැම කෙනෙක් එක්කම සාකච්ඡා කරනවා. ඒ හැම කෙනෙක්ම පුළුවන් තරම් නිවැරදි කරන්න හදනවා. සහ අනිත් පැත්තෙන් ඒ වෙච්ච සිදුවීම ආදර්ශයක් කරගෙන මුළු කණ්ඩායමත් එක්කම අපි මේක ගැන සාකච්ඡා කරනවා. හරිද? මේක සුළුවෙන් ගන්න බෑනේ. සුළුවෙන් ගන්නෙ නෑ. සුළුවෙන් ගන්න බෑ. සුළුවෙන් ගන්නෙ නෑ. මේකත් නැත්තම් විපක්ෂයට මුකුත්ම නෑ තමයි. දේශපාලන සංස්කෘතියක ප්‍රධාන එකක් තමයි ජනතාවත් එක්ක සැබෑ සංනිවේදනයක ඇත්ත කතා කරන ගනුදෙනුව කියන එක. මෙහෙම පට්ටපල් බොරු කියමුණා දේශපාලන සංස්කෘතියක් ගැන කතා කරලා. ඒක කරමින් ඉන්නේ. ඒක කරමින්. හැබැයි ඔබතුමයි කියන එකට මෙච්චරනේ කියන්නේ තියෙන එක ලඝු කරන්න බෑ. මොකද මේක දැඩි විශාල වරදක්. ලඝු කරන්නේ නෑ. නමුත් මෙහෙමයි. ඕනෑම වරදක් ඒක ඉදිරිපත් කරන එකේ තියෙනවනේ ඒ වරදේ වේට් එකක් තියෙනවනේ. ඒ ඔස්සේ මුළු ආණ්ඩුවම මේ බොරු තමයි කියන්නේ මාරයි මේගොල්ලෝ නම් නේද? එහෙම කියන්න බෑනේ. මේ ඇවිල්ලා පුද්ගලයෙක් දෙන්නේ 3 දෙනෙක් 4 දෙනෙක් 5 දෙනෙක් කියමු. කරන ලද ප්‍රකාශවල අඩුපාඩුකම අල්ලාගෙන ආණ්ඩුවට දැවැන්ත විවේචනයක් ගොනු කරන්න හදනවා බොරු කියන ආණ්ඩුවක් කියලා. ඒකට ඉඩ දෙන්න බෑ. දැන් මම ඒක පිළිගත්තා නම් එහෙම මේ කියන්නේ එතනින් එහාට එහෙම ආණ්ඩුවක් කියලා. එහෙම අපි සූදානම් නැහැ. ආණ්ඩුවේ කවුරු හරි බොරු කියනවා නම් නමුත් ඒ කියන්නේ ආණ්ඩුවේ සමාජිකයෙක් නම් ඒක ආණ්ඩුව කියන බොරුවක්. ඒක එසේ නොවේ කියලා ඔබ කොහොමද? මතක තියාගන්න ඒ අඩුපාඩුව පවා ඒ වේදිකාවේ නෙවෙයි. කැබිනට් මාධ්‍ය හැමෝම නිවැරදි කළා. එහෙම අවස්ථා කීපයක් ඔබට මතක නම් මම කනගාටු ප්‍රකාශ කළා තියෙනවා සමහර ප්‍රකාශවල. දේශපාලනේ පැත්තකින් තියලා කතා කරලා රටේ ජනතාවට රට ගැන ඇත්ත කි. කොයිතරම් බරපතල විදිහට මේ අයව යලි කැඳවලා හරි ඇත්තටම පළපුරුදු නැතිකමක් හෝ වෙන දෙයක් තියෙනවා නම් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් වශයෙන් මේ අයව යහපත් දිශානතියට අරන් අඩුම ගානේ මේ නොමග යවන සුළු ප්‍රකාශ නවත්තන්න කියලා කරන එක පිළිවිදභාවයෙන් කළ යුතුයි නේද?
අපි ඒක කරන්න. පහුගිය අවුරුද්දේ විතරක් මේ SMS එකට රුපියල් ලක්ෂ 980ක් වියදම් වෙලා තියෙනවා. අපේ සල්ලි අරගෙන අපිටම සුබාලුත් අවුරුද්දක් වේවා කියලා SMS ගහපු ඒ ක්‍රමය අපි අපේ නායකත්වයක් තුලින් වෙනස් කරලා තියෙන එකම අපි ලැබපු ජයග්‍රහණයක්